මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 9 වන සංවත්සරය වෙනුවෙන් 6 වෙනි වරට ඉදිරිපත් කරනු ලබන 2024 කිතුණු කලා උදානය. සම්පූර්ණ නම වයි තරංගා නිමාලි. ලියාපදිංචි අංකය P.0.04. තරගාංකය අංක 10. තරගාංශය කෙටිකතා අංශය. මැගිලින් නැන්ද. දමයන්ති කූතා උඹලා කෙල්ලට දරුවෝ නැහැනේ. දමයන්ති මගේ කෙල්ලට ඕනි දවසක ඉව කරගනී නැන්දේ. මැගිලින් නැන්ද. හරි හරි බලමුකෝ අපිත් මේ ගමේනේ ඉන්නේ. දමයන්තිට හිටියා පුතාලා දෙන්නෙකුයි එක දුවෙකුයි. දමයන්ති ඉතාමත් නිහතමානී තමන්ගේ පාඩුවේ ජීවත් වුණු අම්මා කෙනෙක්. දමයන්තිගේ දුව කල වයස හරියනවත් එක්කම විවාහ වුණා. නමින් ඇය හිමාලි වුණා. මැගිලින් නැන්ද. කොහෙද දමයන්ති මේ යන්නේ? දමයන්ති මම මේ කඩේට යන්න කියලා මැගිලින් නැන්දේ. මැගිලින් නැන්ද. ඈ බා උඹලගේ දෝනියන්දගේ නැන්දම්ම හොඳ කෙනෙක්ද? උඹට අඩපාලි එහෙම කියන්නේ නැද්ද? මම මේ නිකමට වගේ උඹෙන් අහන්නේ. බෑ නැහැම රණ්ඩු සරුවා කරන්නේ නැද්ද? දමයන්ති ඇයි නැන්දේ හැමදාමත් හම්බුනොත් ඔය ප්‍රශ්නෙම ඇදලා ගන්නේ? මගේ කෙල්ල පාඩුවේ ඉන්නේ කියලා නැන්ද දන්නව නේද? කෙල්ලට නැන්දම්මත් හරි ආදරේ. බෑ නැති ඉතින් නිවිච්ච කෙනෙක්නේ. ඒ නිසා මගේ කෙල්ලගේ ප්‍රශ්නයක් නැහැ. මැගිලින් නැන්ද. හරි හරි බං මාත් ඉන්නවන නොමැරි බලමුකෝ අපි. පාරට බැස්සත් ගම්මුන්ගෙන් හැමදාමෙන් ඔය ප්‍රශ්නේ. ඒ දුක තනියම හුලගෙන සමාජයට මුහුණ දෙන්න අම්මා කෙනෙක් විදියට දමයන්ති හුරු වුණා. ටික කාලයක් ගෙවුණා. එක දවසක් දමයන්තිගේ දුව අම්මලාගේ ගෙදර ආවා. ඇවිල්ලා ටික දවසකට නතර වුණා. අම්මගේ හැම වැඩකටම හිමාලි හැම වෙලේම උදව් වුණා. උදින්ම හැරිලා මිතුලතු ගාන්න ගේ ඉස්සරහට ගියාම පාරේ යන ගමේ වයසක උන්දලා හරි අමුතුවට හිමාලි දිහා බැලුවා. හිමාලි කඩපිලට යනකොට මූණට මුලිච්ච වෙන ගමේ උන්දලා හිමාලිගේ මූණ ඉස්සරහින් යනකොට කාරලා පවා කෙල ගැහුවා. යන්න ගිහපු ගමන් ආපහු හැරිලා නතර කරලා ගෙවල් වලට ගියා. මේ වගේ සිදුවීම් අතර හිමාලි ගොඩාක් මානසිකව විඳෙව්වා. කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවි පාඩුවේ ජීවත් වුණු හිමාලිටම ඇයි මේ තරම් කරදර පීඩා කියලා හිතුවා. මේ හැම සිදුවීමකටම පසුව හිමාලි කඩපිලටවත් ගියේ නැහැ. අඩුම තරමේ තම ගෙදර මිදුළු පපාතු ගෑවේ පාන්දල කරුවලෙමයි. ගමේ කිසිම කෙනෙකුගේ මූණට මුලිච්චු නොවී ඉන්නේ තීරණය කරා. මැගිලින් නැන්ද. දමයන්ති උඹලගේ කෙල්ල ගෙදර ඇවිල්ලාලු නේද? මට ආරංචි මූණ හංග ගන්න දෙයක් නැහැනේ. ඇයි බං? උඹලගේ කෙල්ලව නැන්දම්ම එළවලාවද්ද? හිමාලියා ගෙදර ආපු දවසේ ඉඳලා බෑ නවත්තෙනව දැක්කේ නෑනේ බං. උඹලගේ ගෙවල් පැත්තේ. දමයන්ති අනේ දෙයියනේ මැගිලින් නැන්දේ. මොන කරුමයක්ද මන් දන්නේ අප්පා. හැමදාම නෝකාඩු අහන්න බෑනේ මේමත්. ඔය කියන කිසි අටමගලයක් මගේ කෙල්ලට වෙලා නැහැ නැන්දේ. කෙල්ල ටික දවසක් ගෙදර ඉඳලා යන්න අය ඇවිත් තියෙන්නේ. මැගිලින් නැන්ද. හරි බං ඕකට කේන්ති ගන්න දෙයක් නෑනේ. අපි දැනන් හිටියා. මන්දගෑනියෙකුට අවසානයේ මහගෙදර තමයි බං උරුමේ. අපි පස්සේ හම්බ වෙමුකෝ. මං යනවා දැන් මගේ ගමන. හිමාලිගේ අම්මා රජේ රෝහලේ බෙහෙත් ගේන්න යන දවස ආවා. දමයන්ති දුවේ හිමාලි මං යනවා උදේම බෙහෙත් ටික අරගෙන එන්න. නැත්නම් පොලිමත් වැඩිනේ. දවල් වෙද්දි තාත්තත් එයි. වැඩට ගිහින් කන්න මොන හරි බලාගෙන. මොනවා හරි ටිකක් උයලා තියන්න හොඳේ. හිමාලි හරි අම්මේ.
ටිකක් දවල් වෙලා උයන ලෑස්තුණු හිමාලි කුස්සියට ගිහින් බලනකොට හදන්න කරවල මුකුත් තිබුණේ නැහැ. ඉක්මනින් හාල්ලිපේ තියලා පරිප්පු ටිකක් හදලා වහලා තියලා කඩේට යන ලෑස්ති වුණා. මොනෝ හරි තව ගේන්න හිතාගෙන. කඩේ යන්න ගෙදර කවුරුත් නැහැ. පාරට බැහැලා යන්නත් බයයි. ගමේ අය කතා කියන නිසා. ඒත් කරන්න දෙයක් නැති නිසා පිම්මේ බිම බලාගෙන කඩේ පැත්තට යන්න ගියා. මේ යන අතරමඟ තියෙන නුග ගහ පැත්තෙන් කෙඳිරි ගාන හඬක් හිමාලිට ඇහුණා. ඒ හඬ මගහැරලා යන්න හිතුවත් හුරු පුරුදු හඬක් වගේ දැනුණු නිසා නුග ගහ පැත්තට බයෙන් ගියා. හිමාලි අනේ දෙයියනේ මැගිලින් නැන්දා. මොකද නැන්දේ උනේ? මොකද මේ මෙතන ගහ යට වැටිලා? මැගිලින් නැන්දා. අනේ දුවේ මගේ ඔළුවේ කැරකැවිල්ලක් වගේ ආවා. ඒ නිසා ගහ යට වාඩි වුණා. ඇවිද ගන්නත් පණ නැහැ වගේ දුවේ. ගෙදරට යා ගන්න බැරි වෙයි වගේ. අනේ අම්මේ මගේ කොන්දත් රිදෙනවා හොඳටම. හිමාලි ඉන්නකො නැන්දේ මං නැන්දව ගෙදරට ඇරලවන්නම්. මැගිලින් නැන්දා. අනේ උඹට පින් සිද්ධ වෙනවා දරුවෝ. හිමාලි ඒකට කමක් නෑ නැන්දේ. මං එහෙනම් දැන් ගෙදර යන්නම්. අම්මා බලාගෙනත් ඇති. අපේ මහත්තයාත් එනවා කිව්වද මාව එක්කන් යන්න. මැගිලින් නැන්දා. හරි දුවේ පරිස්සමින් යන්න එහෙනම්. එදාම හවස හිමාලි ආයෙත් මහත්තයාගේ ගෙදර ගියා. මැගිලින් නැන්දා. දමයන්තියෝ කොහෙද ඉතින් දැන් උඹට? දමයන්ති මං නම් ඉතින් හොඳින් ඉන්නව නැන්දේ. මැගිලින් නැන්දා. එදා හිමාලි කෙල්ල හිටපු හින්දා හොඳයි බං. නැත්තම් මම මේ වෙද්දි මැරිච්ච තැන්වල ගසුත් හැදිලා. දැනුත් මම මේ බෙහෙත් ගේන්න යන ගමන් කෙල්ල හුඟ දවසකින් දැක්කේ නෑනි. දමයන්ති කෙල්ල ආපහු බෑනලා ගෙදර ගියානේ මැගිලින් නැන්දේ. වෙච්ච සිද්ධිය කෙල්ල යනකොට මට කියලායි ගියේ. මගේ කෙල්ල කොහොමත් හොඳ එකී කියලා මං දන්නවනේ නැන්දේ. මැගිලින් නැන්දා. ඔව් දමයන්තියෝ ඒක නම් මැත්ත. එහෙන්ම මම යන්නම්. පස්සේ හම්බ වෙමුකෝ. මාස කිහිපයකට පස්සේ හිමාලි ආපහු අම්මලා ගෙදර ආවා. හිමාලි අම්මේ මං ආවා. දමයන්ති අනේ මගේ කෙල්ල හොඳින් නේද දුවේ? හිමාලි අම්මා බදාගෙන අඬන්න පටන් ගත්තා. වචනයක්වත් කියාගන්න බැරුව හොඳටම අඬන්න පටන් ගත්තා. දමයන්ති ගොඩාක් කලබල වුණා. දමයන්ති අනේ මගේ රත්තරන් මැණිකේ. ඇයි මේ තරම් අඬන්න ගියහන් මගේ දෙයියෝ? අනේ පුතේ ඇයි මගේ කෙල්ල මේ අඬන්නේ? මොකද උනේ කියන්නකෝ මට. හිමාලි අම්මගේ දුව අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. දමයන්තිට කියා ගන්න බැරි සතුටක් දැනුණා. දමයන්ති අනේ දෙවියනි ඔබට ස්තුතියි අපට මේ ලබා දුන්නා වූ තෑග්ගට. ආපහු හිමාලි ටික දවසක් තමන්ගේ මහගෙදර නැවතුණා. දමයන්ති දුවේ මං කඩේට ගිහින් එන්න යනවා. පරිස්සමට ඉන්න හොඳේ. හිමාලි හරි අම්මා ගිහින් එන්න මං ඉන්නම්. දමයන්ති මුදලාලි ඔය තියෙන නෙල්ලි නේද? මට ඔතනින් හොඳ නෙල්ලි ටිකක් තෝරලා දෙන්නකෝ මුදලාලි. මැගිලින් නැන්දා. කාටද දමයන්ති ඔය නෙල්ලි තෝරලා ගෙනියන්නේ? දමයන්ති මගේ කෙල්ලට මැගිලින් නැන්දේ. මැගිලින් නැන්දා. මේ හිමාලි කෙල්ලට? මොකද බං කෙල්ලේ කුසට සරු වෙලාද? දමයන්ති ඔව් නැන්දේ මගේ කෙල්ල අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. දමයන්ති නිහතමානී සටහසකින් උත්තර දුන්නා. මැගිලින් නැන්දා. මම ඒ පැත්තේ එන්නම්කෝ හිමාලි කෙල්ලට කියන්නකෝ. දමයන්ති හරි නැන්දේ මං එහෙනම් යනවා දින කිහිපයකට පසු. මැගිලින් නැන්දා.
දමයන්තියෝ කෝ ගෙදර කවුරුත් නැද්ද? හිමාලි. ඉන්නවෝ නැන්දේ. එන්න හොම්මම ගෙට අපි ගේ ඉන්නවා. මැගිලින් නැන්ද. අනේ හිමාලි කෙල්ලේ මං උඹව බලන්නමයි ආවේ. උඹට ජේසුගේම පිහිටයි. නිරෝගී දරුපතක් ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. මට සමාවෙන්න කලින් කියපු හැම දෙයකටම. කෙල්ලේ දමයන්ති මට සමාව දියන්. මගේ වචන වලින් කොච්චරනම් උඹලගේ හිත රිදෙන්නේ නැද්ද? මට තේරෙනවා. දමයන්ති හිතනම් රිදුන තමයි නැන්දේ. ඒ වුණත් මගේ හිතේ කිසි තරහක් නැහැ. නැන්දෝව ගැන වැඩි හිතන්න ඕන නෑ. හිමාලි. ඔව් මැගිලින් නැන්දේ. මේ හැමදේම වෙන්නේ ජේසුතුමාගේ කැමැත්ත අනුව. අපි නැන්ද එක කිසිම තරහක් නෑ. මැගිලින් නැන්දා. දැන් තමයි මගේ හිතට හරි ගියේ. ආයෙත් මගේ අතින් ඔය වගේ වැරදි නම් කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. නිමි. ජීවිතේ ලැබීම් නොලැබීම් අතර සිදුවන හැම දෙයක්ම සමසේ දරාගත යුතුයි. තව කෙනෙකුගේ අඩුපාඩුවක් දැක විවේචනය නොකර වචනයකින් හෝ සහනයක් වෙන්න හැකිනම් එයද උතුම් මිනිස් ලක්ෂණයක් විය. වැරදි කළහොත් සමාව ගැනීමට මැලි නොවන්න. වැරදි කළ තැනැත්තෙකුට සමාව දීමටද මැලි නොවන්න. එයින් ගුණවත් මිනිසෙකු බිහි කරයි. ජේසුගේ දරුවන් ලෙස හැමදාම සාමය සහයෝගයේ සතුට පතුරවමු.